Hello traders, අයිබෝන් කියලා පිළිගන්නවා iNetwork YouTube channel එක අරන් එන දෙවනි lesson එකට. first lesson එකේදී අපි FEG යන පැත්තට අපේ trade එක බලනවා කියලා අපි ඔයගොල්ලන්ට කියලා දුන්නා. first lesson එක බලුවේ නැත්නම් ඒක බලන්න. මේක ඇවිල්ලා දෙවනි lesson එක. හොඳයි. ඒ වගේම කියන්න ඕනේ මේක series එක free YouTube එකෙන් කරන්නේ. ඔයාට ඔයාගේ trading strategy එක ගොඩනගා ගන්න මේ experience එක බොහොම වැදගත් වෙයි. right? simple concept trade වලට යොදා ගන්න psychology එක හරියට තියාගෙන එතකොට success වෙන්න පුළුවන්. ලොකු concept ගන්න පාරක මේක නේද? අර concept එක මේ concept එක කොච්චර master කරගත්තද නැහැ. simple ම concept එක තමයි trading වලට ඔයා යොදා ගන්න ඕනේ. මේක success concept එකක්. මම මොන්තරම් withdraw කරලා තියෙනවා. දීර්ඝ කාලයකම practice කරන් ආපු ක්‍රමවේදය. මේකේ head එක තමයි ඔළුව තමයි අපි ඔයාලා candle trading පැත්ත ගත්තොත් ඒක වෙන පැත්තක්. මේක වෙන පැත්තක්. ඒකෙදි දැකලා ඇති fair value gap වැඩි වශයෙන් යූස් කරනවා. කොහොමරි වර්තමාන ට්‍රෙන්ඩ් එක අවබෝධ කර ගැනීමට අපිට fair value gap වැදගත් වෙනවා. හැබැයි අද lesson එකේදී අරන් ඉන්නේ entry ගන්න point එකේදී අවශ්‍ය වෙනවා displacement එක. අද කතා කරන්නේ displacement එක ගැන. displacement එක වැදගත් වෙනවා entry එක ගන්න තැන. මෙන්න මෙතනදී entry එක ගන්නවා කියලා හඳුන ගන්න. ඒ වගේම මෙන්න මේ පැත්තට move වෙනවා කියලා හඳුන ගන්න displacement එක වැදගත් වෙනවා. හරිද? එතකොට දැන් කලින් අපි කිව්වා FEG අපි වැඩි වශයෙන් කන්සිඩර් කරනවා එන්ට්‍රි එක ලබා ගන්න. එන්ට්‍රි එක ගන්න තැනට වඩා FEG යන ඩිරෙක්ෂන් එකට අපි එන්ට්‍රි එක ගන්නවා. එන්ට්‍රි එක ගන්න තැනටත් FEG එක අපි යොදා ගන්නවා. right? හොඳයි. ඩිස්ප්ලේස්මන්ට් එකක් කියලා කියන්නේ ස්ට්‍රෝල් මූවීමක්. ඒක FEG එක ටැප් කරලා යන්න දැන් මෙතන FEG යන්නේ නැහැ. FEG එකක් තියෙන තැනක් බලමු අපි. fair value gap එක දැන් මේ FEG එකක් මෙතන තියෙනවා. FEG ටැප් කරලා move වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. right? එහෙම වෙන්නම අවශ්‍ය නැහැ displacement එකක් දෙන්න. හරිද? displacement එක තියෙන්න ඕනේ ලක්ෂණ තමයි displace වෙන පැත්ත. දැන් මේ පැත්ත නෙමෙයි මේ පැත්ත ආවා. displace වෙන්නේ මේ පැත්තටනේ. මේ පැත්තට FEG හදන්න ඕනේ. ඔන්නෝක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. fair value gap එක හදන්න ඕනේ. ඒක ලොකු time frame එකකින් නම් මේ වගේ වෙන්න පුළුවන්. short time frame වෙනොත් ඒ fair value gap හදලා තියෙන්න ඕනේ. right? ඒ වගේම මෙතනදී ඉරි ගහලා choch BOS අනම්මන එහෙම මාක් කරන්න එපා. මෙතන break කරාම choch එකක් මේ concept එකේදී එහෙම මාක් කරන්න යන්නේ. right? ඒව බලන්නේ නැහැ. choch BOS එක බලන්නේ නැහැ. මෙතන break කරලා තිබ්බත් එක නැතත් එකයි. අපි බලන්නේ FEGs. right? fair value gap. right? දැන් මෙතන ඔයාලට පේනවා ඇති fair value gap වලින් market එක හදලා තියෙනවා. එක fair value gap එක හදනවා කියනකොට market එක move වෙනකන් ඉන්න. right? fair value gap වලින් හදලා තියෙනවා. දැන් මෙතන displacement එක හඳුනගත්තා. entry එක ගන්න පුළුවන්. target එක කොහෙද තියෙන්නේ? මෙන්න drawn liquidity. right? ඊට පස්සේ මෙතනින් entry එක ගන්න ඕනේ. ආයි market එක displace කරන අවස්ථාවක rest එකක් බලලා entry එක ගන්න මේ වගේ දැනකින්. මෙතනින් ගන්නත් පුළුවන්. මෙතනින් ගත්තොත් entry එක මේක protect කරන්න වෙනවා. right? මේක protect කරලා 1 2 අල්ලන්න වෙනවා. right? මෙතනින් ගත්තොත්. එහෙම නැත්තම් තවත් මාකට් එකට යන්න දෙන්න. මාකට් එකට යන්න දීලා එන්ට්‍රි ගන්න. right? හැරෙනකන් ඉන්නකෝ. හැරෙන්නේ නැතුව එකපාර ඩොං ගාලා මෙතනට වැදුන ගමන් එන්ට්‍රි ගන්නෙ නැහැ. මෙතන දැන් මෙතන FEG එකක් තියෙන්නේ කියලා. long time frame වලින් FEG තිබි 4 hour එකේ. ඒ වැදුන ඩොං ගාලා මේ reverse entry ගන්නෙ නැහැ. right? ඒක මතක තියාගන්න. හැරෙනකන් මාකට් යන්නකන් ඉඳලා එන්ට්‍රි ගන්න. right? දැන් මේ මෙතන rest දැන් මෙතන displace නේද? මේ මාකට් එක දැන් මෙතන මේ high එක break කරලා මේ FEGs වලින් break කරලා තියෙන්නේ. මාකට් එක එතන displace එකක්. ඒක displace වුණාට පස්සේ මේක fair value කරලා ඒ කියන්නේ සාධාරණ වටිනාකමටම ආවද කියලා බලන්නේ මෙහෙමයි. දැන් මේ level ටික මම පස්සේ කියන්න. මෙතන ඉඳන් මෙතෙන්ට Fibonacci number එකක් ඇඳත් මේකේ 150ක් මාකට් එක ඩිස්කවුන්ට් එකක් අරන් තියෙනවා නම් ඕන මූවමන්ට් එක 150ක් ඩිස්කවුන්ට් එකක් අරන් තියෙනවා නම් අනිත් පැත්තට යන්න සාධාරණ වටිනාකමක් අරගෙන තියෙන අනිත් පැත්තට යන්න ඉඩකඩ හරි. ඒ කියන්නේ යන්න පුළුවන් කියලා කියන්නේ. මෙතෙන්ට වගේ ඇවිල්ලා මාකට් එක මෙහෙම යන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ආවා කියන්නේ සාධාරණ ඒ කියන්නේ fair value එකක් කරලා නැහැ. අවම වශයෙන් 150ක් ඒ කියන්නේ මැද ලෙවල් එකට ආවොත් තමයි ඒක fair value එකක් කියලා කියන්නේ. මේක strategy එකේ කොටසක් විදියට add කරගන්න පුළුවන්. entry ගන්න point එකට. හරිද? දැන් එතකොට ඔයාලා දන්නවා කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා fair value gap ගැන. හොඳයි.
අපි කලින් වීඩියෝ එක ඉගෙන ගත්තා නේද fair value gap හැදෙන පැත්තට තමයි අපි entry බලන්නේ. කියන්නේ දැන් මේ පැත්ත තමයි fair value gaps හොඳට හැදිලා තිබ්බේ නේද strong විදියට. එතකොට අපි buy entry එකක් තමයි හොයන්නේ. ඉතින් buy entry එකක් හොයන්න බෑනේ මේ sell එකේදී. අපි හැරුණට පස්සේ තමයි buy entry එක ගහන්නේ. right? හැරෙන්න තැන tap කරලා තියෙනවා මේ FEG එක. මේ කොළ පාට කොටුව FEG area එකක්. ඒක tap කරලා තියෙන. ඒක tap කරලා අපි entry ගන්නෙ නෑ direct. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බලන්න හොඳ displacement එක. හොඳ movement එකක් තියෙනවා. හොඳ movement එකක් ආවට පස්සේ මාකට් එකේ අපිට තීරණය කරන්න පුළුවන් ඊළඟට මාකට් එක යන්නේ මෙන්න මේ high එක ගන්න. right? මේ high එක ගන්න තමයි යන්නේ. එතකොට මේ movement එක ඇතුලේ අපිට අවස්ථාවක් එනකන් ඉන්න ඕන trade එක ගන්න. මේ විදිහට නැවත displacement එකක් කරලා rest එකක් එද්දි entry එක ලබා ගන්න පුළුවන් මේ වගේ තැනකින් 50% මේ fair value කරන තැනක් fair value area. ඒ කියන්නේ break එකක් දුන්න displacement එකක් එක්ක ඊට පස්සේ ඒක rest කරනව නැවතත් මෙන්න මේ area එක 150ක් විතර අර කලින් tool එක දාලා ගන්න පුළුවන්. right? එතකොට මෙන්න මේ low එක protect කරන්න පුළුවන් stop loss එක විදියට. නැත්නම් මෙන්න මෙතන FEG එක maximum ආවොත් මෙතන FEG එක tap කරලා ආයි buy වෙන්න පුළුවන් කියලා එහෙම protect කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. නැත්නම් මෙන්න මේ candle එක මෙතනත් FEG එකක් තියෙනවනේ. මේක protect කරලා sell එක දාන්න පුළුවන්. මේක දාලා 1 to 2 වගේ entry එකක් තමයි fix. right? දැන් ඔයාලට තේරෙනවද displacement කියන්නේ මොකද්ද නේද? හොඳ fair value gap කියන ලක්ෂණය සහිතව හොඳ movement එකක්. right? ඒක මේ වගේ FEG tap කරපු තැනක් වෙන්නත් පුළුවන්. FEG tap කරන්නේ නැතුව මේ විදිහට break වෙච්ච තැනක් වෙන්නත් පුළුවන්. හරි? මේ දෙකම displacement. right? මේ වගේ leg එකයි leg දෙකක් වගේ break කරලා තියෙනවා නේද? ගොඩක් හොඳයි. කියන්නේ දැන් මෙතනත් FEG සහිත එක leg එකක් තියෙනවා. මෙතනත් FEG සහිත තව leg එකක් තියෙනවා. එතකොට තවත් අපිට තීරණය කරන්න පුළුවන් ඊළඟ price එකේ මෙතන ගන්න එන්නේ නැතුව මේක protect කරලා මෙතන ගන්න price එකයි අයිය. right? ඊට පස්සේ තියෙන්නේ අපේ අනිත් concept දාලා time frame එක අඩු කරලා 5 minute වගේ දාලා ඒ time frame එක අඩු කරලා entry එක ලබා ගන්න එක. දැන් තේරෙනවනේ මේ displacement කියන එක යොදා ගන්න හැටි අපේ මේ strategy එකට very simple. ICT කරත් smart money කරත් Elliott Wave කරත් මොන දේ කරත් ඒක concept එක system එකක් විදිහට robot කෙනෙක් විදිහට ඔයා run කරන්න ඕනේ practically. right? දැන් මම කරන්නේ වර්තමාන trend එක හඳුනාගෙන ඒ direction එකට trade ගන්න එකයි. වගේම මම candle master කරලා තියෙන නිසා ඒවත් යොදා ගන්න. ඒවත් ඉස්සරට කියලා දෙනම්. candle master කරලා තියෙන නිසා ඒවත් යොදා ගන්නවා. සහ මේ පොඩි simple concept ටිකක් තමයි එකතු කරලා මගේ strategy එක ගොඩනගා ගන්න තියෙන්නේ. මම profitable. ඔයා තාම profitable නැත්තම් ඔයා Elliott Wave කරත් ICT advance core content කරත් මොන මගුල කරත් වැඩක් නැහැ. profitable නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම withdraw කරගන්න බැරි නම් fund එකක් ගහලා 100k එකක් ගහලා ඩොලර් 10-15000ක් withdraw කරගන්න බැරි නම් වැඩක් නැහැ. right? ඒ concept වලින් වැඩක් නැහැ. දැන් මේවයි මම practically කරලා තියෙනවා. එච්චරයි. वर्तमान ट्रेंड එක හඳුන ගන්න තියෙන අපිට කියන්නේ वर्तमान ट्रेंड එක හඳුනගෙන ඒ පැත්තට තමයි entry එක ගන්න තියෙන්නේ. ඒකට ඔය displacements කියන පොඩි පොඩි concept ටිකක් එකතු කරගෙන අපිට ඒක refine කරගෙන අඩු stop loss එකකින් ගන්න පුළුවන්. loss වෙන්නේ නැද්ද කියලා අහන්න පුළුවන් trade ගන්න. නෑ loss වෙනවා. අපෝ loss වෙනවා. loss වුණාට අපි overall profitable withdrawal දාන දවසට අපි profitable 70 රුණින් තියා ගන්න පුළුවන්. අපි නිකන් අර gambling ගහන වගේ entry ගහන්න නැහැ. ඒ fix RR එකක් තියාගෙන ලස්සනට ඒක consistency කරගෙන යනවා. right? එහෙම තමයි මම ප්‍රගුණ කරගත්තේ වර්තමාන trend එක හඳුනගන්න. candle මම ඉතින් අවුරුදු 10ක් විතර master කරලා තියෙන සමහරට ඒක බලපෑමක් තියෙනවා. මොකද candle හඳුන ගන්න පුළුවන් මට වර්තමාන trend එක හඳුන ගන්න පුළුවන් FEG based dot කරගෙන මාකට් එක මේ පැත්තට ඊට පස්සේ තියෙන්නේ අපිට අල්ල ගන්න මේක refine කරලා time frame අඩු කරලා අපිට තියෙන අල්ල ගන්න අනිත් concept ටික දාලා. right? මේක very simple strategy එකක්. ඔයාලට පුළුවන් නම් මේක master කරගන්න. මම ඉස්සරහට trade reviews දාන්නයි trade එක ගත්තට පස්සේ ඒක මේ concept එක දාගෙන ගත්තේ. right? ඒ විදිහට දාන්නම්. දැන් ඉතින් ලොකු concept ඉගෙන ගන්න යන්න එපා. profitable නැත්තම් වැඩක් නැහැ. ලොකු ගණන් දීලා ඔයා ලොකු concept ඉගෙන ගන්නවා. ICT core concept කියයි smart money advance කියයි අරක මේක කියයි. දැන් strategy එකේ ඔයාලට කොටස් කීපයක් හදා ගන්න පුළුවන් නේද? මේ පැත්තට තමයි entry එක ගන්න. first video එකෙන්. ඊට පස්සේ මෙන්න මේ තැනට ආවට පස්සේ මෙන්න මේ විදිහට movement එකක් දුන්නාට පස්සේ අපිට entry එකක් කරලා. මේ දෙකත් ඇති ඇත්තටම. හරියට කරනවා. තව තියෙන candle එහෙම එකතු කරගන්න පුළුවන්. තව බලන්න දේවල් තියෙනවා. ඒව ඉස්සරහට YouTube එක හරහා ඔයගලන්ට කියලා දෙන්නම්. ඔයගලන්ට ඒ ඊට පස්සේ
ස්ට්‍රැටජිය ගොන්න ගන්න ඔළුව ස්ට්‍රැටජිය එකකින් විතරක් ප්‍රොෆිටබල් වෙන්නත් බෑ. අවුරුදු ගානක් දැන් මම ප්‍රොෆිටබල් වෙන්න හේතු සාධක තමයි සයිකොලොජි. මේකෙන් තිබ්බත් එකයි මට නැතත් එකයි. අන්න ඒක තේරුණා. මේක තිබ්බත් එකයි නැතත් එකයි. රයිට්. අන්න ඒකට ආගේ ආදායම් මට්ටම් හදාගන්න මේකෙන් යපෙන්න මේකෙන් කාලේ ඉඳලා ඉන්න එහෙම හදන්න එපා. ආගේ ආදායම් මට්ටම් හදාගන්න නැතු ණය වෙලා මේවට එන්න එපා. නේ? ෆන්ඩ් account එකක් ගහගන්නව නම් ඒකට සේවින් එකක් ටික ටික එකතු කරගන්න ගමන් මේක ප්‍රැක්ටිස් කරගන්න. රයිට්. එතකොට ෆන්ඩ් එකක් ගහලා ඒකෙන් විඩ්‍රෝල් එකක් දාලා ආයෙ ෆන්ඩ් එකක් ගන්න බලන්න. ඒක පාස් කරලා ඒකෙන් විඩ්‍රෝල් එකක් දාලා තව ෆර්ම් කිහිපයක ගන්න බලන්න. අන්න ඒ වගේ ටික ටික මේක එක්ස්පෑන්ඩ් කරන්න. රයිට්. කරන්න පුළුවන්ද කියලා ආයෙ කරපු හින්දා තමයි කියන්නේ දැන් මෙතන බලන්න. දැන් මේ ආපු ට්‍රෙන්ඩ් එක අපිට හඳුන ගන්න පුළුවන් මේ මාකට් එක ඩිස්ප්ලේස් කරලා තියෙනවා නේ. ෆෙයා වැලියු ගැප් හදලා මාකට් එක මොහොලා තියෙනවා. නේද? ඊට පස්සේ අපිට මේ හරියෙන් ටයිම් ෆ්‍රේම් එක රිෆයින් කරලා ආයි ඩිස්ප්ලේස්මන්ට් එක බලලා මේක ෆෙයා වැලියු කරලා තියෙනවද කියලා බලලා නේ. තව කන්සෙප්ට් එකක් දාලා කැන්ඩල් බලලා එන්ට්‍රි එක ගන්න පුළුවන්. රයිට්. 1 2 දැන් මේක අඩු කරලා ගත්තොත් 1 2 ගහන්න පුළුවන්. රයිට්. මේ ෆෙයා වැලියු ගැප් එක ප්‍රොටෙක්ට් කරලා අපිට 1 2 ගහන්න බැරි කමක් නැහැ. නේද? මේ concept එක හඳුන ගන්න. දැන් මේ වගේ තැනකදී ප්‍රවේශම් වෙන්න පුළුවන්, fair value එක හඳුන ගන්න පුළුවන්. candle හඳුන ගන්න පුළුවන් නේද? හොඳයි. දැන් concept කිහිපයක් කියලා දුන්නා, මාතෘකා කිහිපයක් කියලා දුන්නා. කලින් වීඩියෝ එකක් බලන්න. මේ ටික practice කරන්න, ප්‍රගුණ කරන්න. very simple concept. හැබැයි profitable. right? psychology එක හදා ගන්න තියෙනවා. හිමීට ඒ ටික හදා ගමු. වීඩියෝ like කරන්න, share කරන්න. ඉන්න සුබ දවසක්.